හැබැයි ඔයා කරන ෂයි එක වගේ ජීවිතේ අන්තිම ෂයි එක කරගන්න මේ අවුරුදු. ඔයා ෆස්ට් ෂයි නම් මේක මේ ෂයි එකෙන් පුළුවන් තරම් උපරිම ඉවර කළා මේ වැඩි ඉවර කරන්න try කරා. සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක නම් තියෙන්නේ. තව කාලයක් මේකට යොදවන්න එපා. ජීවිතේ තව මාස 6යි ওই මාස 6 කැප වෙන්න අසීමිතව ඔක අසීමිතව කැප වුණොත් මේ ෂයි එකෙන් මේ වැඩේ ගොඩ දාලා ඉවර කරන්න පුළුවන්. ඔයා කිසිම දෙයකින් මානසිකව වෙන්න එපා මේ කාලේ. අඩුම ගානේ ගෙදර මිනිස්සු කියන දෙයක්වත් අහලා මානසිකව වෙන්න එපා. එහෙම වෙන්න පුළුවන් කාලෙක නෙමෙයි ඔයා ඉන්නේ එකයි ඈ. අර සෙකන්ඩ් ෂයි කරද්දි ගෙදරින් එන පීනනේට මොකද කරන්නේ? හැමතිස්සෙම බයිනෝ අපරාධේ කාලේ කියලා. ජොබ් එකක් කරා නම් සල්ලි හරි තියනවා කියනවා. ඒ ගැන හිතලම් පාඩම් කරන්නත් බෑ. මනස හිස්සලා වගේ මොකුත් හිතෙන්නේ නැහැ. ඔහේ පාවි ඉන්නවා වගේ මේ විදිහෙන් ගොඩ එන්න ක්‍රමයක් නැද්ද? සෙකන්ඩ් ෂයි කරද්දී ගෙදරින් බයිනවා තමයි ඒක ඇත්ත බයින එක. ඔයා ෆස්ට් ෂයි එකේ කරගත්තා නම් බැනුම් අහන්න වෙන්නේ නැහැ නේ. සාහිතින් ගෙදරින් ඔය කියන මම දන්නේ මේ කියන කතාව ඇත්තද නැත්තද කියලා. ඔය කියන කතාව ඉතින් මෝඩ කතාවක් ගෙදරින් කියන්නේ හැබැයි. ඔයා ජොබ් එකක් කරා නම් සල්ලි හරි තියනවා කියලා දැන් ඔබ ජොබ් එකක් කරොත් උපරිම රුපියල් 10000 උඹට පඩි හම්බෙන්නේ. 10000ක් හම්බෙන්නේ නැහැ. මොකද ක්වොලිෆිකේෂන් නැහැ නේ ඔයගොල්ලන්ට. මොනවද තියෙන ක්වොලිෆිකේෂන් එක? ඔයා ඕලෙවලට 9ක් ගත්ත කියලා ක්වොලිෆිකේෂන් එකන ජොබ් එකක් දෙන්න කවුරුත් දෙන්නේ නැහැ. ඔයා ඒ ලෙවල් කරලා තාම රිසල්ට් ඇවිල්ලත් නැහැ ෆස්ට් ෂයි එකේ. දීපු එකේ. ඒතර ඔයාට මොකද ක්වොලිෆිකේෂන් නැහැ. ඔයාට එහෙම ජොබ් හම්බෙන්නේ නැහැ. ඔයාට පවුලක් නඩත්තු කරන තරම් වැඩක් හම්බෙන්නේ නැහැ. අඩුම ගානේ ඔයාට හම්බෙන පඩියෙන් ඔයාට යන්නෙන්නම සල්ලි වීදන් වෙලා ඉවර වෙයි. ඔයාට කියන්නේ නේ ගෙදරට මම ජොබ් එකක් කරන්න හා කියන්නේ. ඒ ජොබ් එක කළා මට අඩුම ගානේ බස් එක යනවත් සල්ලි ඉතුරු කරගන්න බැරි වෙයි කියන්නේ. තේරුණාද? ඔයා අඩුම ගානේ මාසෙට ලක්ෂ 6ක් 7ක්වත් හම්බ කරගන්න ඕනේ ජීවත් වෙන්න. ඉස්සරහට වට එහෙම වෙයි ඈ දැන් hina වුණාට. හරිද? ඒ නිසා මතක තියාගන්න ඔයාට මේකේ ඔයා වෙනුම් අහන එක සාධාරණයි. ඕනම ගෙදරකින් බයිනවා. ඔබ සෙකන්ඩ් ෂයි කරන්නත් ඇවිල්ලා පාඩම් කරන්නේ නැත්නම් අමු අපත එක්ක ගෙදරලා බුදීගෙන ඉන්නවා නම් කරන එකම දේ පන්ති යන එක විතරයි නම් එතකොට අනිවාර්යෙන් කොහොමද වෙනුම් අහන්න වෙනවා. ඒක සාධාරණයි. ඔයාට බයින් එක සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි කරන ළමයට බයින් එක ගෙදරින් සාධාරණයි බැනුම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ලංකාවේ හැම ළමයෙක්ම අහනවා ඉතින්. ඔයා විතරක් නෙමෙයි. ෆස්ට් ෂයි කරනකොට බයින් නැති උන් එකපාරක් තාම ලිව්වේ නැහැ නේ විභාගේ. නිසා උන් ලිව්වට පස්සේ වෙනුම් අහනවා. හරිද? ඒ නිසා ඔය සයිකල් එක ඔය චක්‍ර නිකන් අර කරත්ත රෝදේ වගේ ඉතින් හැම එකකගේ පස්සෙන් එනවා සෙකන්ඩ් ෂයි කරන්න පටන් ගත්තා. ඒ නිසා බැනුම් අහන එක ගැන හිතන්න එපා. සහ ඉතින් අරක නම් මෝඩ තීරණයක් ඔයාට මේ ජොබ් එකක් කරා නම් සල්ලි හරි තියනවා කියන එක. ඔබ රුපියල් 10000ක පඩියකට ගියොත් බැංකුවක වැඩ කරන්න යන්න එන්නම බැංකුවට වැඩ කර දැන් ගොඩක් ළමයි කියනවනේ එළ වෙරලා මම බැංකුවක වැඩට යනවා කියලා. බැංකුවේ උඹලා කරන්නේ නැත්තේ අතු ගාන ටික විතරයි. අනිත් හැම මගුලම බැංකුවේ ගිහින් කරන්න ඕන. දවස් 5ක් 6ක් ගෙදර වැඩ කරන්නත් ඕනේ කියලා. සහ දැන් ආච්චිලා එහෙම එනකොට ඒගොල්ලන්ට සල්ලි දා ගන්න බැහැ නම් ATM එකේ එක දාන්න නැතුව උඹ ගිහිල්ලා. සමහර ආච්චිලාට එහෙම දා ගන්න බැහැ සීලටම තේරෙන්නේ නැහැ දා ගන්න ATM එකේ සල්ලි එහෙම. උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් වැඩි ඊට පස්සේ සමහරට හවසත් වැඩ කරන්න වෙනවා කැෂියර් එකේ ඉන්නනවා ගිහිල්ලා. එහෙම කරාම ඔයාට හම්බ වෙන රුපියල් 10000න් ඔයාට බස් එකේ යන්න එන්න ගියාම රුපියල් 4000ක් වෙනවා රුපියල් 6000 ඉතුරු වෙන්නේ. අඩුම ගානේ උඹට යට ඇඳුමක්වත් ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකනේ. ඒකයි මං කියන්නේ වා මේ දැන් ඒලව කරා කියලා වට කවුරුත් ජොබ් දෙන්න බලාගෙන ඉන්නේ නැහැ මිනිස්සු. තේරෙනවද? ඒලෙවල් කරා කියන ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි මිනිස්සෙක්ගේ. ඒලව කරලා ඔයා කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකට ගියා කියලා කවුරුත් ජොබ් දෙන්නේ නැහැ වාට. ඔයා හිතනවා මෙඩිසින් කරන්න යනවා කියලා. ඒ තුනක් දාලා ඉන්ජිනියරින් කරන්න යනවා කියලා. ඒ අනගමන් ඔයා ලක්ෂ 5කට රස්සාවට ගන්නවා මිනිස්සෙක් කම්පැනි එකට එන්න කියලා. අයියේ. මොකෙක්වත් ගන්න නැහැ. ගණන් ගන්න තම සතේකට. ඔබ මෙඩිසින් කරා කියලා කවුද ගණන් ගන්නේ? මෙඩිසින් කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා ජොබ් එකක්. අවුරුදු 5ක් විතර ගියාට පස්සේ අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් අවුරුදු 26ක් 27ක් විතර ජොබ් එකක් හම්බ වෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ප්‍රමාණයකට මුදල් හම්බ කරගෙන ටික ටික ඉස්සරහට දියුණු වෙන්න. ඒ නිසා මේ කියන්නේ මෝඩ කතාවක්. ඔයා සෙකන්ඩ් ෂයි කරද්දී වෙනුම් අහන එක සාධාරණ එක. ලංකාවේ හැම අම්මා තාත්තම් බයිනවා. ඔයාටත් ඒකට මුණ දෙන්න වෙනවා. හැබැයි මතක තියාගන්න. දැන් ඔයා ජොබ් එකක් කරන එක නෙමෙයි වැඩේ වෙන්නේ. ඔයා කරන ජොබ් එක මන් දන්නේ නැහැ මොකක්ද කියලා. හැබැයි ඔයාට කවදා රුපියල් 50000කට හම්බ කරන්න බෑනේ දැන් ජොබ් එකක් කරොත් එහෙම. උපරිම රුපියල් 10000යි 20000යි හම්බ කරන්න වෙන්නේ ගිහිල්ලා. හරිද? හැබැයි මතක තියාගන්න එදෙට්ට කියන්නේ ඉතින්. දැන් මං ජොබ් එකක් කරලා රුපියල් 10000යි 20000යි හම්බ කරන්නේ මම
දැන් ජොබ් එකක් කරන්න පටන් ගත්තොත් සෙකන්ඩ් ෂයි එක අතහැරලා තව අවුරුදු 10ක් ගියත් රුපියල් 20000යි මට පඩිය තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. වා දැන් සෙකන්ඩ් ෂයි දැන් එතනින් කියනවා නම් මේක අතාරින්න කියලා. වා හිතන්න සෙකන්ඩ් ෂයි කරන එක අතහැරියා කියලා. අතහැරලා මොකක් හරි ජොබ් එකක් හොයාගන්නවා යනවා. අවුරුදු 5ක් 6ක් තව අවුරුදු 10ක් ගියත් වාට ওই පඩියටම තමයි ඉන්න වෙන්නේ. ක්වොලිෆිකේෂන් නැහැ නේ මොකද ක්වොලිෆිකේෂන් එක වාට තියෙන. කවුද නිකන් රස්සා දෙන්නේ මිනිස්සෙට. දැන් ලංකාවේ ඉන්න ඕන තරම් ඩිග්‍රී තියෙන මිනිස්සු. පඳුරට පයින් එකක් ගහපන් ඕන තරම් හැමතැනම ඩිග්‍රී කාර්යෝ ඉන්නවා. ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා, ඩිප්ලෝමා දෙන තැන් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හැමතැනම ඩිග්‍රී තිබ්බට වාට ජොබ් එකක් දෙන්නේ නැහැ කවුරුවත් ගිහිල්ලා. ඔයා වෘත්තීමේ සුදුසුකමක් හදාගන්න ඕනේ ගිහිල්ලා. ඒකයි මං කියන්නේ සෙකන්ඩ් ෂයි කරද්දි බැනුම් අහන්න පුළුවන්, තර්ඩ් ෂයි කරද්දි බැනුම් අහන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි අම්මා තාත්තට මොලේ තියෙනවා නම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මනුස්සයාට. ඒලව කරන්න ෂයි 3ක් දෙන ළමයෙක්ට එකපාර කරන්න බැරි හින්දා මේක. ලංකාවේ හැම ළමයටම පළවෙනි පාර මෙඩිසින් යන්න බෑනේ, පළවෙනි පාර ඉංජිනේරින් යන්නත් බෑ හැම එකාට. ඒ නිසා තමයි රජය විසින් 3 පාරක් විභාගෙ ලියපන් කියලා දෙන්නේ මේක. ඒගොල්ලෝ දන්නේ නැත්නම් එකපාරකින් ඉවර කරන්න කියලා කියනෝනේ මේ විභාගෙ. එකපාරකින් ඉවර කරන්න කියලා නේ 3 පාරක් දෙන විභාගෙ ලියන්න. ඔයා තුන්වෙනි වතාව හරි කමන්නේ කරලා යන්න. ඔයා බෙහෙත් ගන්න ගියාම අහන්නේ නැහැ දොස්තරගෙන් ඔයා කීවෙනි පාර මෙඩිසින් ගියාද කියලා අහන්නේ නැහැ නේද? බහර දෙන කවදාද ගිහිල්ලා ડોක්ටර්ගෙන් ડોක්ටර් කීවෙනි පාරද මෙඩිසින් ගියේ? ආ තුන්වෙනි පාර ගියා නම් මම ඔයගෙන් බෙහෙත් ගන්න නැහැ. එහෙම අහලා නැහැ නේ බං. ඔයාලා මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකේ ඉංජිනේර කෙනෙකුට කතා කරනවා උගෙන් මුලින්ම අහන්නේ ඔයා කීවෙනි පාරද ඉංජිනේරින් ගියේ? ඒව අහන්නේ නැහැ. ඔයා බෙහෙත් ගන්න කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ડોක්ටර් කෙනෙක්ගෙන් විතරයි. එහෙමද? හද ඩොටේ ගිහින් ආපෙම බෙහෙත් ගන්න උඹලා දන්නේ නැහැ නේ කියලා කොහෙද ඩිග්‍රී ගත්තේ කියලා. සමහර මිනිස්සු නෝ මෙහෙ මෙඩිසින් කරන්න බැරුව රට මෙඩිසින් කරලා මෙහෙ SLMC එකේ එක්සැමිනේෂන් එක ලියලා පාස් වෙලා මෙහෙ ප්‍රැක්ටිස් කරන කට්ටිය ඉන්නවා. සමහරට ඒලට C3ක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්. ඌ මෙඩිසින් කරන රට ගිහිල්ලා මෙහෙට ඇවිල්ලා කොහොම හරි අමාරුවෙන් මෙහෙ වෛද්‍ය සභාව විභාගෙ ලියලා පාස් වෙලා එහෙම රට ගිහින් එනේ උන්ට ගොඩක් වෙලාවට මෙහෙ විභාගෙ ෆේල් වෙනවා 6-7 පාරක්. මෙහි වෛද්‍ය සභාවේ එක්සෑම් එකේ පාස් වෙන්න අමාරුයි. මොකද මෙහි ස්ටෑන්ඩඩ් එක වැඩි. ඔයා ලෝකේ මොන රටක එක්සෑම් එක ලියුවත් ගිහිල්ලා ලංකාවට එනකොට දින විභාග ලියන්න අමාරුයි. ඔය ඒ තරම් ඇකඩමික් ප්‍රෙෂර් එකක් වෙන රටවල නැහැ ලංකාවේ තරම්. ලංකාවේ ඇකඩමික් ප්‍රෙෂර් එක වැඩි ළමයින්ට. හරිද? ඒක අපි අත්දැකීමෙනුත් දන්නවා ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි එක ඇකඩමික් ප්‍රෙෂර් එක අධිකයි. ඒක තමයි ගොඩක් මෙඩිකල් ෆැකල්ටි ළමයි මේ ડિප්‍රෙෂන් එකෙන් මැදෙන්නෙත් ඒක නිසා. ඒක තරහ ගන්න අමාරුයි. හැබැයි මතක තියාගන්නවා පිට රටකට ගියොත් එහෙම වට හරිම ලේසි මෙහෙන් ග්‍රැජුවේට් වෙලා පිට රටකට යනවනම්. ඔයා දන්නවා මේක මාර ප්‍රෙෂර් එකක්. ඒ ප්‍රෙෂර් එක අරතේවා මාර විදිහට වැඩ කරලා පාඩම් කරලා පොත් තනියෙන් කියෝ අලුතෙන් දේවල් හොයාගෙන ඉගෙන ගත්ත ළමෙක්. පිට රටකදී වාට හරිම ලේසි. හැබැයි ඒ රටවල ඉඳන් මෙහෙට එනකොට උන්ට අමාරුයි. ඇයි ඒ? ඒ තරම් අමාරු එක්සෑම් මේ මිනිස්සු ඒ රටවල ලියලා නැහැ. ඒකයි. ඒකයි මං කියන්නේ. වාට දැන් පිනේ සෙකන්ඩ් ෂයි කරන එක අවුලක්, තර්ඩ් ෂයි අවුලක් නැහැ. ඒක අවුලක් නැහැ. ඒක අවුලක් නම් මෙඩිකල් ෆැකල්ටි එකට ගියොත් එහෙම හෝ ඉංජිනේරින් ගියොත් එහෙම තුනෙන් දෙකක්ම ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයි. එහෙනම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න දෙන්න ඕනේ නැහනේ. ඒ නිසා ඔයාගේ දෙමාපියන්ට කියන්න දැන් ඔයා ජොබ් එකක් කරන්න යවුවට කමන්නේ නැහැ. ගියොත් ඔයාලා රුපියල් 20000ක් උපරිම පඩියක් හම්බෙයි. ඔය 20000 පඩිය තමයි ඔයා මුළු ජීවිත කාලය පුරාම හම්බ කරන්නේ. තව දිනුවක් වෙන්නේ නැහැ ඔයාට. ඒ නිසා මතක තියාගන්න මේ වෙලාවට බනිද්දි ඔයා එක හිතින් හිතා ගන්න හරි. බල බැනපන් මම මේක කරලා පෙන්නන්න. අවදාරි අනාගතේ වගේ. ඒකයි මං කියන්නේ ඉතින් මේ මෙහෙම බැනුම් අහන එක සාධාරණ. ඉතින් බයිනවනේ. බෙකපාරකුත් පන්ති ගිහිල්ලා කෙලව ගත්තා. ඈ බෙකපාරකුත් සල්ලි කෑවපේ දැනුත් පුළුවන් නම් සල්ලි කාලා විනාශ කරපන් අපේ මුළු පවුලම. එහෙම කියලා බයින්නවා කියලා අපි දන්නවා. හැබැයි ඒක සාමාන්‍යයි. එහෙම තමයි අම්මලා තාත්තලා කොහොමද බලලා බයින්න බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ කොහොමත් අපිට ඉතින් ඒ බයින්න එක ඒ බයින් එක අස්සෙත් තියෙන ඇත්තම පොඩි මොටිවේෂන් එකක්. මේ කරගනින් කියලා මේ පාරවත් ගිහින්. ඒකයි මං කියන්නේ බැනුම් අහන එක සාධාරණයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන එක. නමුත් මතක තියාගන්න ඕවා දැන් ජොබ් එකක් කරන එක නෙමෙයි වැඩි. දැන් ජොබ් එකක් අඩු ගන්නට සිකියුරිටි ජොබ් එකක් හරි දෙන්න ගිහිල්ලා. ඒකක නම් හොයාගන්න පුළුවන්. ඉතින් එන ජොබ් නම් හම්බෙන්නේ නැති වෙයි. සිකියුරිටි ජොබ් එකක් නැත්නම් ඔයාලට මොකක් හරි කඩේක බඩු කිරන්න වගේ හම්බෙන්න පුළුවන්. ඒ වගේ. නැත්නම් බැංකුවක ගිහිල්ලා මොකක් හරි පොඩි වැඩක් එහෙම හම්බෙයි කොහෙන් හරි. මොකද සරමත් දේවල් ඉගෙන ගත්ත මිනිස්සෙක්නේ ආවල පාස් කරලා ඉන්න මිනිස්සෙක්නේ ඉන්නේ. මම මතක දෙන ඉතින් එතනින් එහාට ජීවිතේ දේවල් ළඟා කරගන්න වාට දැන් මේ සෙකන්ඩ් අතර කරලා ජොබ් එකක් කරන එක නෙමෙයි වැඩේ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. සෙකන්ඩ් ෂයි එකක් හෝ තර්ඩ් ෂයි කරනවා කියන එක එහෙම මෙහෙම පවක් එහෙම නෙමෙයි. හරිද? සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි කරන එක සාමාන්‍ය. ඒක ලංකාවේ බහුතරයක් කරන වැඩක්. හැබැයි මතක තියාගන්න වාට තියෙන වගකීමක් මේ ෂයි එකෙන් මේක ඉවර කරගන්න. තාමත් ඔයාගේ හිතට දැනෙන්නේ මේ ෂයි එකක් නිකන් කෙලවීගෙන යන ස්වභාවයක් නම්
තව මාස 5 විභාගයට තියෙන අපි අප්‍රේල් මාසේ පළවෙනි දවසේ ඉන්නේ. අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. මාස 5යි 6යි එක්සෑම් එකට තියෙනවා. ඔයාලට තාමත් පන්තියට ආවට පස්සේ මේ උගන්වන්නේ වහන් ඉන්න අමාරු නම්. ඔයාලට එක දිගට කන්සන්ට්‍රේෂන් එක තියාගෙන ඉන්න බැරි නම්. ඔයා ඉන්නේ රිවිෂන් පන්තික, තියරි පන්තික නේ මම හැමදාම කියනවා. ඔයා මේ වාඩි වෙලා ඉන්නේ අමාරු රිවිෂන් පන්තියක. සිලබස් එකක් ඉවර කරන එක මාර අමාරුයි මාස 9කින්. මේක සාගරය වගේ සිලබස් එකක්. තීරි පන්තික අවුරුදු 2කමාරක් සර්ලා ඇදගෙන උගන්වන තීරි පාඩ් ටික මට මාස 9න් ඉවර කරන්න වෙනවා. අතිශයින් අමාරු ටාස්ක් එකක් මේක. අතිශයින් අමාරු. හරිද? ඒකයි මහරයටත් රෑ 7 ඉඳන් වෙනකන් ඔන්ලයින් දත උගන්වන්නේ ඒකයි. මේ සිලබස් එක ඉවර කරන්න වෙන්නේ ඒකයි. මට තිබෙන ආතල්ලේ රිවිෂන් පන්ති දවස් ටික විතරක් ඉගෙනුවා. ඊට දවස් ටිකේ මාත් සැපේ හිටියා රැට. එහෙම හොඳට බුදියගෙන හිටියා. එහෙම කරන්න බෑ. එහෙම කරොත් මම දන්නවා ඔයත් අමාරු වෙටනවා මාත් අමාරු වෙටනවා. මොකද මට සිලබස් එක ඉවර කරගන්න වෙන්නේ නැහැ එහෙම වුණොත්. ඒ නිසා මම දන්නවා ඔහොම පන්තික වාඩි අතිශයින් අමාරු වැඩක්. මම දන්නවා ඒක. මොකද මේ දවසම කරන්නේ දැන් මම බයිලා ගහනද උගන්වන එකනේ. ඔයා කැමති මැදින් මම කතාව ටිකක් කිය ඔයාලා අර YouTube කාර්යෝ ටික වගේ මොනවා කරනවද? දැන් ඉන්න සර්ලාගේ තියෙන වැඩිපුරම බං උන් කලින් රෙකෝඩ් කරනවා ඒවා. චීට් එක ලියාගන්නේ තුම තමයි. ඌම චීට් එකක් ලියාගන්න පන්ති ළමයි දුන්නේ ඌ ඉස්සරහට කැමරාව තියාගෙන ඌ රෙකෝඩින් එකක් ගහනවා. පස්සේ දානවා Facebook එකට. අම්මට සිරි මේසගේ මාරු කතාවනේ දෙන් පන්ති. මේ පන්ති කියන කතාව නෙවෙයි ඔය තියෙන්නේ. මං කියන්නේ මේ ඔය විනයන සර්ලා ඉන්නේ පොඩි ඒක මතක තියාගන්න. එහෙම මේ කතා කිය මේ නලවන්න වෙලාවක් නැහැ. රිවිෂන් පන්තිෙම නලවන්නෙත් නැහැ මම. එහෙම කරන්න බෑ රිවිෂන් පන්තියක. මේක අමාරු සිලබස් එකක්. තේරුණාද? මට මේක භාගයට උගන්වලා ඉවර කරන්නත් පුළුවන් ඉතින්. ඔන්න එහෙම කරන්නේ නැහැ හැබැයි කවදා. මේ තියෙන හැම එකම බිඳුවේ ඉඳන් ඊටාම සරල තැන ඉඳන් සංකීර්ණම තැන දක්වා. වීගුණෝ ඒවා මොකක් හරි අනුමාපන ගත්තත් එහෙම බලන්න අනුමාපන පටන් ගත්තේ කොහොමද කියලා. අනුමාපන පටන් ගත්තේ අර ඕ ලෙවල් කාලේ අම්ල ප්‍රශ්න ප්‍රතික්‍රියා ටික කියලා. මම දන්නවා එහෙම බැරිුණොත් මේ පන්ති ඉන්න. මොකද මට කියලා තියෙනවා ක්‍රුවේ කියලා මම එහෙම ඒ නගරවල ඉන්න සමහර උන් ඉන්නවා C6 H12 O6 මෞලික ස්කන්ධය හදාගන්න බැරියෝ රිවිෂන් පන්තිවල. ඒ જાතිය ළමයිනුත් පන්තිවල ඉන්නවා. හරිද? එතරම් උගන්නද්දි කරන්න ඕනේ අර සරලම බිඳුවේ තනින් ඉඳන්. මට බෑ පටන් ගද්දි අනුමාපන ගානකින් වැඩේ පටන් ගන්න. මොකද මම දන්න අඩුම ගානේ ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව පන්තිවල ඉනකල මම දන්නවා. ඒ නිසා මම කිව්වා මේ වගේ සරල තැනකින් උගන්න ගන්න පටන් ගන්න එක අමාරු වැඩක් විශේෂයෙන් රිවිෂන් පන්තියක. හැබැයි ඔයාට වගේ කීමක් තියෙනවා මොනවා කරන්නද? මේ උගන්වන දේවල් ටික මේ වෙලේ බලලා ඉවර කරගන්න. ඔයාට මෙහෙම බැනුම් අහන්න වෙන්නේ ඊළඟ පාර. දැන් ඔයා මේ අන්තිම බැනුම් අහන පාර වෙන්න ඕන. ගෙදරින් බයිනවා නම් මේ ගෙදරින් බැනුම් අහන අවසාන වතාව. ඔයා කරන්නේ සෙකන්ඩ් ෂයි එක වෙන්න බලන් තර්ඩ් ෂයි වල ආයි ඉතින් තර්ඩ් ෂයි නම් තව ෂයි එකක් ඇත්තෙත් නෑ කොහොමත්. ඔය දින ෂයි එකක් ස්කිප් කරන්න යන්නත් එපා. ඔගේ මෝඩ වැඩ එහෙම කරන්න එපා. මේ පාර ලියන්නේ මං ඊළඟ පාර ලියන ඔගේ මෝඩ තකතිර වැඩ කරනවානේ අපේ. ෂයි ස්කිප් කරනවා ගිහිල්ලා. විභාගේ ලඟ වෙලා ෂයි එක ස්කිප් කරන්න බලන් ඉන්නවා. එහෙම මෝඩ වැඩ කරන්න එපා. වගේ ජීවිතේ හරි. ඒගොල්ලෝ කියන කතාව ඇත්ත. වයසට යනවා තමයි. වයසට යනවනේ ඉතින්. අවුරුද්දක් ජීවිතෙන් පස්සට යනවා. ගවර්න්මන්ට් කැම්පස් එකට ගියොත් එහෙම කොහොමත් අවුරුදු මෙඩිසින් අවුරුදු 6ක් කොහොමත් කරන්න වෙනවා. අනිවාර්යයෙන් මෙඩිසින් අවුරුදු 6ක් කරන්න වෙනවා. අවුරුදු 5මාරයි ඩිග්‍රී 5මාරෙන් ඉවර කරන්න බෑ ලංකාවේ කවදාවත්. ඩිග්‍රී ඉවර කරන අඩුම ගානේ අවුරුදු 6ක් වෙනවා. ඉංජිනේරින් අඩුම ගානේ අවුරුදු 4මාරක්වත් 4මාරට හිටු ගානක් ඉංජිනේරින් වලට යනවා කොහොමද? ඒ නිසා මතක තියාගන්න ඔයා මේ ඉන්නේ අමාරු කාල සීමාවක අමාරු කාල පරිච්ඡේදයක මේවා ඉන්නේ. මේක ඔයා සාර්ථකව ගෙවල ඉවර කරගත්තොත් තමයි ඉස්සරහට බැනුම් අහ ගන්න වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ හදාගන්න යන්න පුළුවන්. ගෙදරින් බයින් එක සාධාරණයක් හිතන්න එපා. හැබැයි ගෙදරින් බැන්න කියලා මේක අතහැරලා දාලා ඒලව කරන එක අතර කරලා දාලා වෙන මොඩ ජොබ් එකක් එහෙම කරන්න යන්න එපා. ආයි ඔයාට මුළු ජීවිත කාලෙම කිසිම දියුණුවක් නැති වෙයි. ඒකයි මං කියන්නේ. ඔයාට බැනුම් අහන එක සාධාරණයි බයින් එකත් හොඳයි ගෙදරින් මං කියන්නේ. ඒ බයින් එක ඔයා සෙල්ෆ් මොටිවේෂන් එක කරගෙන ඔබලා බැනපන් මම කරලා පෙන්නන්න. ඒකනේ වෙන්න ඕනේ. හරි ඔයගොල්ලෝ බයින්ඩකෝ මං කරලා පෙන්නන්නකෝ මට මේ පාර විතර සල්ලි දෙන්නකෝ එහෙම කියන්නේ. ආයි මම සල්ලි ඉල්ලගන්නේ මං ඊළඟ පාර ජොබ් එකක් කරනවා ඒ වලින් පස්සේ එහෙම ගියා. මම කැම්පස් එකට ගමන් ජොබ් එහෙම කරන්න පුළුවන් ඔයාට. ඔයාට බලන්න මොකක් හරි මේ අපේ ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකට එන්න ඒ වගේ කරන්න පුළුවන්. එහෙම ටාගට් එකක් හදාගන්න. දැන් නිකන් ජොබ් එකක් කරන එක නෙමෙයි වැඩේ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි කිරීම පාපයක් නොවේ. හරිද? ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා කරන ෂයි එක වගේ ජීවිතේ අන්තිම ෂයි එක කරගන්න මේ අවුරුදු. දැන් 35 නම් ඔයා ලියන්නේ ඔය ෆස්ට් ෂයි නම් මේක මේ ෂයි එකෙන් පුළුවන් තරම් උපරිම ඉවර කළා මේ වැඩි ඉවර කරන්න try කරා. ඔය සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක නම් තියෙන්නේ
අව කාලයක් මේකට යොදවන්න එපා. ජීවිතේ තව මාස 6යි ওই මාස 6 කැප වෙන්න අසීමිතව ඔක අසීමිතව කැප වුණොත් මේ ෂයිකෙන් මේ වැඩේ ගොඩ දාලා ඉවර කරන්න පුළුවන්. සෙකන්ඩ් ෂයි නම් දැන් හිතේ ඉන්න එපා තර්ඩ් ෂයි ගැන ඔතනින්ම ආ ඉවරයි. ෆස්ට් ෂයි නම් හිතන්න එපා සෙකන්ඩ් ෂයි ගැන මේ ෂයි එක ඉවර කරලා දාන්න. මේක ඉවර කරොත් ඔයා ඊළඟ අවුරුද්දෙන් බැනුම් අහන්නේ ඊට පස්සේ ඔයාට සරලව ජීවිතේ ඔයා කැමති විදිහට ගෙවාගෙන යන්න පුළුවන්. තේරුණා? හරියන්න ඒ නිසා බැනුම් අහන කතා හිතන්න එපා. ඒවට මානසික වටෙන්නත් එපා. ඔයා කිසිම දෙයකින් මානසික වටෙන්න එපා මේ කාලේ. අඩුම ගානේ ගෙදර මිනිස්සු කියන දෙයක්වත් අහලා මානසික වටෙන්න එපා. එහෙම වැටෙන්න පුළුවන් කාලෙක නෙවෙයි ඔයා ඉන්නේ ඒකයි ඈ. හරිද?